මෙන්න මේ විදිහට බෝංචි හදනවානේ. ඔන්න ඔය විදිහට පොකුරු සෙට් කියන්නේ ඒකයි. පොකුරක් විදිහට බෝංචි හැදෙනවා. ඒ හින්දා තමයි අපි මේ බෝංචි වර්ගයේ පොකුරු සෙට් කියලාම හඳුන්වන්නේ. ඔන්න බෝංචි. අපි කවුරුත් ආස කරන වගාවක් තමයි බෝංචි කියන්නේ. දැන් ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි බෝංචි වගා කරාට අස්සන්නේ නැහැ, හැදෙන්නේ නැහැ. ඒ වගේ ගැටලු ගොඩක් තියෙනවා. දැන් මේ බලන්නකෝ. මම මේ 100%ක්ම කාබනිකව වගා කරලා තියෙන බෝංචි වගාව මේ. බලන්න අපි කියන්නේ අර දෙයියන්ගේ පිටයි කියලා හොන්ටට කරල් ටික අල්ලලා තියෙනවා. ඇත්තටම ඉතින් මේ නම් මගේ ඉතින් දරුවෝ තමයි. ඒ කියන්නේ මම වගා කරද්දී මම ඇත්තටම අපේ දරුවන්ට සලකන විදිහට මේ වගාවට සලකනවා. අවශ්‍ය පරිදි ජල සම්පාදනය කරලා ඊට අමතරව අවශ්‍ය පරිදි පොහොර ටික දාලා කෘමි හානි ටික පාලනය කරලා මම මගේ වගාව කරගෙන යනවා. බලන්නකෝ බෝංචි ටික ලස්සනට මේ සම්පූර්ණම පිරිලා හැදිලා තියෙන්නේ. ඉතින් මේ වගාව තියෙන්නේ කුලියාපිටියේ. කුලියාපිටියේ මේ හරියට කියන්නේ අනුක්කනේ. අනුක්කනේ තමයි මේ වගාව මම කරලා තියෙන්නේ. ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තේ මේ වගේ බෝංචි වගාවක් කරන්න. දැන් මේ බෝංචි වල වර්ගේ නම් පොකුරු සෙට්ටි. පොකුරු සෙට්ටි ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් ඕනම පළාතක බ්ලැක් කෝරා කියන බෝංචි වර්ගය ඒ වගේ බෝංචි වර්ග හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතන ගත්තොත් එහෙනම් බෝංචි වල 10ක් විතර වගේ තමයි තියෙන්නේ. දැන් ඉතින් මම මේක වැට ක්‍රමයට හදලා තියෙන්නේ. මේ සම්බන්ධවම හැමදාම වීඩියෝ මගෙන් ඔබව දැනුවත් කරනවානේ. වැට ක්‍රමය කියන්නේ මොකද්ද? අපි වැට ක්‍රමයට පිටවීමේදී තියෙන වාසි මොනවද? මේ වගේ සියලුම කරුණු වලින් මම ඔබව දැනුවත් කරනවා. ඉතින් බෝංචිත් ලංකාවේ ගෙවතු වගාවක් විදිහට ඕනෑම ප්‍රදේශයක වගා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ බලන්නකො අපිට මේ ගොඩක්ම තියෙන වාසිය තමයි අපිට බෝංචි අස්වැන්න දල්ලු කරල් අපිට ආහාරයට ගන්න පුළුවන්. දැන් වෙළඳ පොලේදී සාමාන්‍යයෙන් බෝංචි මිලදී ගන්න ගියාම ගොඩක් මෝරපු කරල් තමයි බෝංචි වල අපිට ලැබෙන්නේ. නමුත් අපි ගෙවතෝ ගාවක් විදිහට කරද්දී අපිට මේ දල්ලු කරල් අපිට අපේ ආහාරය පිණිස සකස් කර ගන්න පුළුවන්. දැන් මේකේ ගොඩාක් බෝංචි තියෙනවා. අපි ওই පැත්තට යමුකෝ. කොහොමම අනිත් පැත්තට. අනිත් පැත්තේ හොඳට බෝංචි හැදිලා තියෙන්නේ. මේ බලන්න. මේ පැත්තේ හොඳ බෝංචි අස්වැන්නක් තියෙනවා. සාමාන්‍යයෙන් බෝංචි නම් අපිට දවස් 3කට වතාවක් විතර වගේ හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් මේ බෝංචි වලට. විශේෂයෙන් පොකුරු සෙට් කියන වර්ගයේ ගෙවතු වගාවක් විදිහට ලංකාවේ ඕනම ප්‍රදේශයක වගා කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඔන්න මම පෙන්නන්නම් මේ මෙතන බලන්න. මෙන්න මේ විදිහට බෝංචි හදනවානේ. ඔන්න ඔය විදිහට පොකුරු සෙට් කියන්නේ ඒකයි. පොකුරක් විදිහට බෝංචි හැදෙනවා. ඒ හින්දා තමයි අපි මේ බෝංචි වර්ගයේ පොකුරු සෙට් කියලාම හඳුන්වන්නේ. ඔන්න කොළ ටික කඩලා මම පෙන්නන්නම් මේ බෝංචි. මේ තියෙන්නේ අපිට ඇත්තටම බලන්න බෝංචි 250ක් විතර මෙතනම තියෙනවා. සාමාන්‍යයෙන් ඔබත් උත්සාහ කරන්න ඔබේ ගෙවත් තරක් බෝංචි වගාවක් එක්ක කරගන්න. දැන් මේ බෝංචි වගාව සම්බන්ධව මම YouTube එකට වීඩියෝ එකක් එකතු කරලා තියෙනවා. බෝංචි වගාව A to Z කියලා. මේ වීඩියෝ බලන්න ඕන නම් ලේසිම ක්‍රමය තමයි බෝංචි වගාව නිහා කියලා YouTube එකේ සර්ච් කරන්න. එතකොට බෝංචි වගාව සම්බන්ධව මම ඉදිරිපත් කරලා තියෙන වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්. කොහොමද අපි බෝංචි හිටවන්න පාත්‍යයක් සකස් කරගන්නේ? කොහොමද අපි බෝංචි බීජ ටික හිටවන්නේ? ඊට පස්සේ බෝංචි වලට ආධාරක සපයන්නේ කොහොමද? බෝංචි වලට පොහොර යොදන්නේ කොහොමද? ඊට අමතරව කෘමි හානි පාලනය කරන්නේ කොහොමද? මේ සියලුම කරුණු ඔබට මේ වීඩියෝ වලින් නරඹන්න පුළුවන්. ඉතින් ඔබත් උත්සාහ කරන්න ඔබේ ගෙවත් තරක් කාබනිකව බෝංචි වගාවක් වගා කරගන්න. අපි උත්සාහ කරන්න ඕනේ මහා පරිමාණ වගාවක් කෙසේ වෙතත් ගෙවතු වගාව කාබනිකව වගා කරගන්න. ඒ කාබනිකව වගා කරලා අපිට පුළුවන් වසවිසින් තොර ආහාර වේලක් අපිට ලබා ගන්න. ඔබත් උත්සාහ කරන්න ඔබේ ගෙවත්තත් කාබනිකව වගා කරගන්න. කාබනික වගාවක් මගින් අපිට මානසික තෘප්තියක් ඒ වගේම හිතට ලොකු සහනයක් මේ වගේ ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. මේක කරන්න පුළුවන්. උත්සාහ කරලා බලමු. අපිට උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නැහැ. එහෙනම් බෝංචි ටිකක් ඔබේ ගෙවත්තේ වගා කරමු.